හෙවත් ඇල්මයි. එය රූපයට, ශබ්දයට, රසයට ආදී දේකට විය හැකිය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තිවදෑරුම් තෘෂ්ණාවම පහළවන්නේ රූපාදී කාම වස්තුන්ගෙන් ලැබෙන ආශ්වාදයන් අගනම් කරගෙනය. කාම තණ්හාව යනු නැවත නැවතත් ඉපදීම ගැන හෝ නොඉපදීම ගැන සිතා රූපයන්ට ආශා කිරීම ඇල්ම දැක්වීමයි. එම රූපයෙන් ලැබෙන ආශ්වාදය නැවත නැවතත් සසරේ ඉපැදෙමින් සදාකාලිකව ලැබීමට ඇතිවන ආශාව භව තණ්හාව ලෙස හඳුන්වනු ලැබේ. මරණින් මතු නැවත උපතක් නැත. එහින් මරණයතෙක් රූපයන්ගෙන් වඩා ඇස පිනදිය යුතුය, සතුටු කළ යුතුයයි ඇතිවන ආශාව භව තණ්හාවයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයේ දෙවෙනි ආර්ය සත්‍ය නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. ඉන් අදහස් වනුයේ දුක නැති කිරීම ගැනයි. දුක නිරෝධ කර ගැනීමයි.